ආයිබෝවන් සුබ දවසක්. අද අපේ සංචාරය ආරම්භ වෙන්නේ කඩුගන්නාවේ සිට. උදෑසන ආහාරයත් මෙතනින්ම අරගෙන අපේ ගමන ආරම්භ කරන්න අපි කල්පනා කරා. අද අපිත් එක්ක HR මල්ලි සහ තිලංක මල්ලිත් එකතු වෙනවා. යන් හරි. මගේ අපේ ඊළඟ නැවතුමුනේ ඔයාලා හැමෝම දන්න රබ්බඩ ටනල් එක ළඟ. අපි කල්පනා කරා හැමදාම ටනල් එක ඇතුලෙන් යන නිසා ටනල් එකට පිටින් තියෙන පරණ පාරින් යන්න. 2008 වෙනකන් නෝරලියන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ ඔයාලට පේන මේ කොටු මාර්ගය. වර්තමානයේදී මේ මාර්ගය භාවිත වෙන්නේ නැහැ. නමුත් අපිට මේ වගේ මාර්ගය නැරඹීමේ අදහසින් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ මේ මාර්ගය දැනටත් තියෙනවා. හරි ළමයි. අපි මේ ඉන්නේ හග්ගල උද්භිද උද්‍යානයේ 1861 දී ජෝන් හෙන්රි කියන සුළු ජාතිකයා විසින් ස්ථාපනය කරලා තියෙන මෙම හග්ගල උද්භිද උද්‍යානය ඒ කාලේ සින්කෝනා කියන වගාවේ පරීක්ෂණාත්මක වගාවක් ලෙස ආරම්භ කරයි කියලා සඳහන් වෙන්නේ. හෙක්ටයාර් 28ක් එහෙම නැත්නම් අක්කර 69ක භූමි ප්‍රමාණයක විහිදිලා තියෙන අතර මෝදු මට්ටමේ සිට අඩි 5500ක සින් පිටා තියෙනවා කියලා සඳහන් වෙනවා. එම නිසා සෙන්ටිග්‍රේඩ් 16 සිට 30 අතර ප්‍රමාණයක උෂ්ණත්වයක් මේ ප්‍රදේශයේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන් අප්‍රේල් මාසයේ සිට අගෝස්තු දක්වා කාලය උෂ්ණ කාලය ලෙසයි සැලකෙන්නේ. මේ ගේට් තියනවද ඒක? මේ අපි පළවෙනි දවසේ නතර වුණ විලායක. මේ විලායක තියෙන්නේ නුවරගේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 8ක් විතර දේවල ෆාම් එක පැත්තට. ලස්සන පොඩි කඳු ගැටයක් මුදුනේ පිහිටා තිබුණ නිසා වටේම අපිට හොඳින් දර්ශනය වුණා. දෙවෙනි දවස් උදේම අපි අපේ ප්‍රධාන ගමනාන්තය වන හෝටන් ප්ලේස් බලා පිටත් වුණා. අපි දැන් ඇවිත් ඉන්නේ හෝර්න්තන ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ළඟට. මෙතනදී ඕගොල්ලෝ එන වාහනයට සහ පැමිණෙන පුද්ගලයන්ට ටිකට් පත් ලබා ගත යුතුයි. මේ පිවිසුමෙන් ඕගොල්ලන්ට උදේ 6 ඉඳන් හවස 4 වෙනකන් ඇතුල් වීමට අවස්ථාව ලැබෙනවා. ඔයාලා කැම්පින් කරනවා නම් ලබා ගන්නා විශේෂ පර්මිෂන් එකක් මත පමණක් ඔයගලන්ට 4න් පස්සේ ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ.
උද්‍යානයට රැගෙන යාම තහනම් කරන ලද ද්‍රව්‍ය පිළිබඳ ලිස්ට් එකක් ඉදිරියේ පූර්වවල සඳහන් වෙනවා. අපි ගමන්ගත් වාහන නම් කිසිම විදිහකින් පරීක්ෂාවට ලක් වුණේ නැහැ. නමුත් මම හිතනවා යම්කිසි පරීක්ෂාවකින් වාහන උද්‍යානයට ඇතුළු කරා නම් ඒක වටිනවා කියලා. අපි දැන් වෙලා ඉන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ හයිකින් පාත් එක පටන් ගන්න ස්ථානයට. මෙහි මුළු දුර කිලෝමීටර් 11ක් පමණ වන බව මේ පූර්වවල සඳහන් වෙනවා. මේ වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 31ක භූමි ප්‍රමාණයක පැතිරලා තියෙනවා. කිරිගල් පොත්ත සහ තොටුපොළ කන්ද රක්ෂිතයට මායිම්ම පිහිටා තිබෙන අතර මීටර් 2300ක පමණ උස මට්ටමකින් යුක්ත වෙනවා. මේ ප්‍රදේශයේ මුල් නම වෙන්නේ මහා විශාල තැනිතලාව හෙවත් මහා එළිය තැන්මයි. නමුත් 1831 ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබර්ට් විලියම් හෝටන් විසින් ඔහුගේ නමින් මේ ප්‍රදේශය නම් කරනු ලැබුවා. මධ්‍යම කඳුවැටේ පිහිටි හෝටන් තැන්න ජාතික උද්‍යානය, උඩරට වනෝද්‍යානය සහ නකල්ස් රක්ෂිතය 2010 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකෝරුම ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරා. හෝටන් ප්ලේස් කියන්නේ විශාල ජෛව විවිධත්වයක් තියෙන පරිසර කලාපයක්. මේ පරිසර පද්ධතියේ ශාක විශේෂ 188ක් පමණ හඳුනාගෙන තියෙනවා. එයින් ශාක විශේෂ 63ක්ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක වර්ග ලෙසයි තොරතුරු ලැබෙන්නේ. මේ ප්‍රදේශයේ බහුලම දකින්න ලැබෙන්නේ මේ මහරත්මල් කියන ශාක වර්ගය. ඒ වගේම දොළපාරවල් අයිනේ හැදෙන උණපඳුරු සහ ඖෂධ පැලෑටි, ඕකිඩ් සහ ගස්වල එළි හැදෙන විවිධ වර්ගයේ ශාක වලින් මේ ප්‍රදේශය සමන්විතලා තියෙනවා. ඔයාලේ පසු කරන් ගියේ හෝටන් තැන්න පිහිටි ලස්සනම දියැල්ල වන බේකර්ස් ෆෝල්. මේ දියැල්ල උසින් මීටර් 20ක් සහ පළලින් මීටර් 25කින් සමන්විතයි. 1845 දී සැමුවෙල් බේකර් කියන සුදු ජාතිකයා විසින් මෙම දියැල්ල හොයාගත් බව සඳහන් වෙනවා. එතනින් පසුව මෙම දියැල්ල ඔහුගේ නමින් නම් කරන ලද බව සඳහන් වෙනවා. මීදුම නැති දවසක් නිසා අපිට වර්ල්ඩ්ස් එන්ඩ් view point එක පැහැදිලිව බලා ගන්න ලැබුණා. ප්‍රපාතයේ පිහිටි නන්පෙරියල් වතු ඇය සහ ඒ අවට නිවාස බොහොම පැහැදිලිව අපිට දැක ගන්න අවස්ථාව ලැබුණා. අපේ හෝටන් තැන්න සංචාරය මෙතනින් අවසන් කරනවා. හෝටන් තැන්න පිළිබඳව තවත් තොරතුරු දන්නවා නම් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ හොඳ නම් ලයික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.